මේ අපි ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. නිකමට හිතපන්කෝ. අපි දෙන්නම ඇතට ගියාම කොහොම ඉදීද කියලා. එහෙනම් උඹ ඉඳි මෙහෙම වෙලා. මෙහෙම. මම විතරද වයසට යන්නේ. උඹ වයසට යන්නේ නැද්ද? හරි බං. මං විතරක් මොකද බං? වයසට නොයන්නේ. උඹ වයසට ගියාම මෙහෙම යන්නේ. මෙහෙම. හරිද? ඒක තේරුම් ගනින්. හරි බං. අපි දෙන්නම වයසට යනවා. මේ කරන බලු ඇඩලා වයසට ගිහිල්ලා මචං වෙන දෙයක්වත් දන්නේ නැහැ මචං. ඒක වැඩක් නැහැ. යමන්කෝ අපේ ගමන යමන්. හරි මේම. බලන්න ආවේ උඟ කලකින් දැක්කේ නැති නිතයි බලන්න ආවේ ඉපියක්වත් එව්වේ නැති නිතයි එක පැයකට හතවර හිතට නැගිනවා සමහර විට මට නොදැනීම කඳුළු හැලෙනවා එක පැයකට හතවර හිතට නැගිනවා සමහර විට මට නොදැනීම කඳුළු හැලෙනවා කවුද බං අර පාර නටන නාගි ලොක්කා බං? ඒකනේ බං. ඔබ දැකලා නැද්ද ඔය? මම මීට කලින් දැකලා නෑ බං. ඔය ලොක්කව. ගෙද්ද බං උන්? මේ නතර කරලා ආලා බලමු කවුද කියන්නේ. ආලා බලමු. ප්‍රශ්නේ ඉවරයිනේ. මාමේ. ඔයා මේ පැත්ත කෙනෙක් නෙමෙයිනේ. කොහෙද යන්නේ? නෑ මම මෙහෙ නෙමෙයි කොළුව. මම මෙහෙට අද ආවේ. ඒක තමයි අපිත් බැලුවේ. අඳුරන්නේ නැති චසියක් මොකද කියන්නේ? ඇත්තටම මාමා කොහෙද මේ යන්නේ? නෑදෑ ගෙදරකවත් ආවද? නෑ බං කොළුව. මම මේ ආවේ අපේ පවුල හොයාගෙන. මොක? පවුල හොයාගෙන? ඔව් කොළුව. මම මේ ආවේ පවුල හොයාගෙන. පවුලම මේ ආවනම් මේ නාකි හොන්තුව මොකද බං? ගෙදර දාලා ආවේ. ඔය කව කටු පිටියත් එක්කන් ආවනම් ඉවරයිනේ බං. මොකද්ද? නෑ මාමේ. පවුල කාගෙදර දාවේ? එහෙම දන්නේ නෑ කොළුව. බැඳලා මාසිකෙන් විතර මාව දාලා මෙහෙ ආවා. කොහෙ ඉන්නවද දන්නේ නෑ කොළුව. කිරියාච්චිගේ නලදත වගේ. මාම මේ වන්නේ ගෑනිද? ඒකනේ යකෝ. බැඳලා මාසකින් ගියා කියලා කියන්නේ මාමා බැඳේ කොයි කාලෙද? මම බැඳලා දැන් අවුරුදු 28ක් විතර එනවා කොළුව. යකෝ මුට හෙන ගහන්න බෑ බං. බැඳලා මාසකින් ගෑණි ගිහිල්ලා දැන් අවුරුදු 28ක් වෙනවා. දැන්ද තොට ගෑණි මතක් වුනේ. පුදුම යකේ. ඔව් පුතේ. මම මැරෙන්නේ නේ මිනිහානේ. මැරෙන්න කලින් වතුර ටිකක් හරි දෙන්න ඉන්න එපායි පුතේ. මැරෙන වෙලාවට වතුර ටිකක් දෙන්න දුම් කසාද බැන්නේ. කසාද ගෑණිගේ වෙන දෙයක් කරගන්න ඔබට තිබ්බෙම නැද්ද? තිබ්බා. කොයිද ගෑණි ගියානේ කොළුවෝ. ඇත්තරමයි පවුල දාලා ගියේ. ඇත්තටම ඒ කියන්නේ බං මරු කතා අහන්නේ. මේ වගේ පඩත්තර අදහස් තියෙන එකෙක් එක්ක ගෑණියෙක් ඉඳීද කියපන්කෝ. මේ මාමේ නිකමට අහන්නේ. තමුසේගේ ගෑණිගෙන් වෙන්න මොනවත් බලාපොරොත්තු නැද්ද කියනකො. මට එහෙම කරගන්න ඕනේ නෑ පුතේ. මොකද මම වැඩ කරේ ස්පා එක්ක. මට ඕන දේ මං එහෙදි කරගත්තා. Oh no! මෙන්න මේ වරෙන් බං යන්න අපේ ගමන. මෝඩේ යකේ. ඌ වගේ ගොන් හරකෙක් ඇත්තමයි යකෝ. තොට ගෑණි හොයාගෙන වතුර ටික බොන්න කලින් තෝ දැම්ම හොග්ගලෙයි. පිස්සු. படிச்ச மட்டும்தான் கிடைக்கும் சோறு படிப்பு இல்லனா சொல்லு தமிழ கீழே தமிழ ரேப் தமிழ கருப்பு தமிழ நெருப்பு தமிழ இரும்பு தமிழ உள்ள தமிழ வழிய தமிழ ரத்த தமிழ நாடு தமிழ 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 படிச்சு தமிழ கிறுக்கு தமிழ நல்ல தமிழ கெட்ட தமிழ வசந்த தமிழ பச்சை தமிழ வீர தமிழ මේ මොන ගන් හිපාටු ඉද්ද බම් මේ? ඒකනේ බා. අපාය පොඩි එකෙක් සරුංගලයක් යවලා එවරස් කන්දේ වැටිලා වගේ. Oh no! එකවලු. කොල්ලෝ මාඳුරංගන බැරි වුණානේ. එදා පවුල හොයාගෙන ආවේ මං. ඒ මාමා. කිරියාච්චිගේ නලදත වගේ. මං හිතන්නේ කිරියාච්චිගේ නලදත ගැලවිලා. ඒක නෙමෙයි මාමේ. ඔබ නැන්ද හොයාගත්තද බං? මොන නැන්දත කොළුවෝ. ඒ ගෑණි හම්බුන්නේ නෑ.
ඊට වැඩිය ටොප් අඩු කෑල්ලක් සෙට් වුණා කොල්ලෝ. අපට සිරි කවුද බං ඒ? අර පහල ඇලගාව එන්තිනා කෙල්ල කෙසේ වෙතත් ඒක නල්ල මලේ බඩ්ඩ. අඩෝ මේ එහෙම කතා කරන්න එපා. මාම කරගෙන යන්න මාම. කන්ටිනියු. මම පවුල හොයාගෙන ගියේ මැරෙන්න කලින් මට උඩයක්වත් දෙන්න කවුරුත් නැති හින්දා. ඒ යනකොට අර කෙල්ල හම්බුණා. ඒ කෙල්ලට කවුරුත් නැහැ කිය. ඉතින් මට යන් කිව්වා එහෙ. ඉතින් කොල්ලෝ මාත් ගියා. දැන් තනිය වුණාට ඕකිට ඉස්සර මිනිහලා හිටියා ගමකට ගහන්න. දැන් ඉතින් නෑනේ. මට හොඳට වීදම් කරනවා. මගේ එන්සිනා කෙල්ලට හොඳට සල්ලි තියනවා කොල්ලෝ. සල්ලි තියනවා. මචං මම හැමදාම දවසට දෙපාරක් ඕකිගේ කිරි බිව්වා. මට දවස් දෙකයි යන්න බැරි වුණේ. මේ කොයවත් යන පඩස්තරියක් මිනිහත් කරගෙන. අයියෝ එන්සිනා. අම්මපා ඕකිගේ සල්ලි ටිකයි දේපලයි මට දෙනවා කිව්වනේ. මං 365 දවස් මොල් බුබ්බේ රින්ගක් ඉන්නවා. මේ බූරු මොන වුණත් ඒතෝගේ නැන්දා ඔබ දවසට දෙපාරක් කිරිතේ බිව්වා කියලා නැන්දර පුතාට කියලා කරගන්න බැරි දේවල් ඇතිනේ. මේ වරෙන් යන්න බං ගෝන් කතා කියන්නේ නැතුව. ඔගේ එන්සිනා තෝ පරය මන්දුව පස්සේ අල්ලගන්න. දැන් ගිහලා මං නැන්දා අම්මලා එනකයි තපා. පුතේ මා දැන් උඹලා නැන්දරට කියලා හිලි අරන් ආවේ. පුළුවන් නම් ඉතින් දැන් අල්ලපන්. මට හිතයි කරන්න ආදරේ කනිකමේ පාළුවේ උන්නා ඇතෙන පාඩුවේ දිනාගන්නේ මමයි නුඹ මනේ කනිකමේ පාළුවේ උන්නා ඇතෙන පාඩුවේ දිනාගන්නේ මමයි